කොහොම හරි දොස්තර කෙනෙක් වෙනවා. මේ අපේ ලොකු මාමලා අයියා දැන් වෛද්‍ය විද්‍යාල. ලොකු මාමලාගේ අයියා කිව්වේ හුඟක් වයසක කෙනෙක්නේ. නෑ ලොකු මාමලාගේ පුතා මගේ අයියා. ඕක තේරෙන්නේ නැද්ද? ඉතින් මේ අපෙත් අක්කා කෙනෙක් ඉන්නවා. එයාගේ වැඩේම පාඩම් කරන එක. අපි උනත් එහෙ වැඩිය යන්නේ නැහැ. එයාට කරදර වෙන හින්දා. එයා ඉස්කෝලේ යන කාලෙත් එහෙම්මලු. මේ මං කවුද? ඔයා ඇටෙන්ඩන්ට්. එතකොට මං ඔයාලට උනේ කෙනා. හාපෝ. ඔයයි මමයි මෙයයි ගෙදර කට්ටිය. ඔයාලට බලා ගන්න එක්කෙනා. හරි එහෙනම් පටන් ගමු. කියලා. එහෙම නන්නේ. නරක දේවල් එහෙම මුකුත් කෑවේ නෑ නේද? දැන් කණ්ඩ බොණ්ඩ හොඳ දේවල් නෑ නෝන. ඔක්කොම බෙහෙත් ජාති. වෙන්ද කණේව තමයි කෑවේ. මේ අපේ තාත්තා හැම වෙලෙම කියනවා තාත්තලා පොඩි කාලේ සීලා කන්න දුන්නේ ඒගොල්ලොම හිටවපු වෙලවලු. අපේ අම්මා අක්කට කිව්වා මල් හිටවන්න නැතුව ඒ පෝච්චියේ ඉඟුරු ගහක් හිටවන්න කියලා හදිස්සියකට බෙහෙත් කරගන්න. ඒක හරි. දැන් මේ පොර බෑග් වලට පස් පුරවලා හිල් කරලා නිවිති හිටවන්න. ඒ තමන්ගේවත් ඉඳ නැති ඉඳනේ. එතකොට අක්කා අම්මගෙන් අහුවා ඉඟුරු ගස් වල මල් එනවද කියලා. දුන්නද හොඳ පාරක්? නෑ. දැන් කාල ළමයි එක්ක කතා කරන්න බෑ කියලා අම්මා ගෙට ගියා. හරි මේක කරමු. පරීක්ෂණ වලට විතරද ගන්නෙ? නෑ පරීක්ෂණ කරලා ලෙඩ ආගෙන බෙහෙත් දෙනවා. මං හිතේ නෝනට ඉගෙන ගන්න අම්මව ගන්නවයි කියලා. මේ පරීක්ෂණ කරලා ඔපරේෂන් එකක් එහෙම කරන්න උනොත් වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා. වේටින් ලිස්ට් කියවේ පොරොත්තු ලේඛනේ. සමහර ඔපරේෂන් වලට දින හම්බ වෙන්නේ 2008 දී විතරලු. උඩුව
අම්බෝ ලෙඩකට අවුරුදු 6ක් ඉන්න පුළුවන්ද? නෑ අවුරුදු 6ක් කල් දුන්නට අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන්. ඒකට සල්ලි ගෙවන්නයි. නෑ ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? අවශ්‍ය ප්‍රතිකාර නැති වුණාම ලෙඩ උනායි ජීවත් වෙන්නේ නෑනේ. ඔය පොරොත්තු ලේඛනේ ඉන්න ගොඩක් කට්ටියට chance එක එනකොට ඒගොල්ලෝ මැරිලා. මාත් දැක්ක පත්තරේ කියනවා හදවත් සත්කම් වලට දින දෙන්නේ අවුරුදු ගාණක් ඉස්සරහට. හදවත් සත්කම් කියන්නේ ඉක්මනට කරන්න ඕනිය වань. ඉතින් අපි මොනව කරන්නද? තියෙන පහසුකම් අනුව තමයි වැඩ කරන්නේ. නෝන්ලට බැරිද තව ඔපරේෂන් කරන්න පුළුවන් දැන් ගොඩක් හදලා දෙන්නේ කියලා ස්ට්‍රයික් කරන්න. බලමු. හැබැයි අපි හුඟක් වෙලාවට ස්ට්‍රයික් කරන්නේ අපේ අයිතිවාසිකම් දිනා ගන්න. ඕගොල්ලන්ට පුළුවන් නම් ස්ට්‍රයික් එකක් කරන්න. අපිට පුළුවන් සහයෝගය දෙන්න. ලෙඩ වෙච්ච අපි කාට විරුද්ධව ස්ට්‍රයික් කරන්නද නෝනා?